කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ෂෙයා කරගන්න හදන්නේ අපේ බබාගේ ඇනොමලි ස්කෑන් එක කරපු දවස. ඒ දවස කොහොමද ගෙවුනේ කියලා. ඉතින් මම මේ නාලහෙම ලෑස්තිනේ හොස්පිටල් එකට යන්න. මට මතක විදිහට අද අපිට ඩොක්ටර් අපොයින්ට්මන්ට් එක තිබුණේ දවල් 12ට විතර. ඉතින් මේ යන්න රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ලංකා ස්පෙල් එකට තමයි ආවේ අපේ ඩොක්ටර් මීට් වෙන්න. ඉතින් මම එතෙන්ට ගියාට පස්සේ එතන හිටපු නර්ස් කෙනෙක් මට කිව්වා මගේ ටර්න් එක එනකම් මගේ නම්බර් එක කෝල් කරනකම් ටිකක් ඇවිදලා ඉන්න කියලා. ඉතින් මේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. කොහොම හරි අපිට මාර වැඩක් වුණේ මේ දවසේ. කොහොම හරි 3 පාරක් ස්කෑන් කරන්න ඕන. 3 වෙනි පාර තමයි අපි හරියටම බබාව දැක්කේ. ඉතින් අපේ බබා මේ හැරිලා හිටියේ නැහැ කියලා තමයි ડોක්ටර් කිව්වේ ස්කෑන් එකට හරියට පේන්නේ නැහැ කියලා. ඉතින් මේ තියෙන ඇනොමලි ස්කෑන් එක ડોක්ටර් ඉන් ඩීටේල් බබාගේ හැම දෙයක්ම අපිට පෙන්නවා ජෙන්ඩර් එක ඇරෙන්න. ඉතින් ජෙන්ඩර් එක දුන්න එන්විලොප් එකත් අරගෙන අපි දැන් මේ විදිහට ගෙදර යන්න. ඉතින් පිටත් උනා එන අතරමඟ අපි KFC එකකින් අපේ ලන්ච් එකත් අරගෙන තමයි ආවේ. මේ ඇත්තටම මේ හැම ලොකු ෆන්ක්ෂන් එකක් ගන්න අයිඩියා එකක් නැහැ අපේ. හැබැයි පොඩි අපි දැනන මෙමරි එකක් විදිහට පොඩි වීඩියෝ එකක් ගන්න තමයි අයිඩියා එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ KFC එකේ මේ ඩ්‍රින්ක් එක මාර රසයි ළමයි එක try කරලා බලන්න. ඉතින් අපි මේ විදිහට ගෙදර එන්න පිටත් වුණා. එන මග මේ යාළුවා හස්බන්ඩ්ගේ මේ යාළුවව මීට් වෙලා යාට අපේ මේ බබාගේ ජෙන්ඩර් එක තියෙන මෙන්න මේ එන්විලොප් එක දීලා අපි කිව්වා ඒ කලයකින් කලර් ස්ප්‍රේ එකක් අරන් එන්න කියලා. ඉතින් අපි ගෙදර ගිහිල්ලා ඊට පස්සේ චේන්ජ් කරගෙන හස්බන්ඩ්ගේ යාළුවගේ ගෙදර ලොකේෂන් එකට තමයි ගියේ වීඩියෝ ක්ලිප් එක ගන්න. ඉතින් එයා තමයි ඉස්සෙල්ලාම දැනගත්තේ අපිට ලැබෙන්නේ චූටි පුතෙක් කියලා. මෙන්න මේ වෙලාවේ අපි දෙන්නත් ඉතින් දැනගන්නවා අපිට ලැබෙන්නේ චූටි පුතෙක් කියලා. ඉතින් අපි දෙන්නට හරිම සතුටුයි. ඉතින් දුවෙක් වුණත් පුතෙක් වුණත් සතුටෙන් බාර ගන්න අපි ලෑස්ති වෙලා හිටියේ. ඇනොමලි ස්කෑන් එකේ ඩීටේල්ස් මම මේ විදිහට මෙන්ෂන් කරලා තියෙනවා වීඩියෝ එකේ. මෙන්න මේ වීඩියෝ එක නම් මම YouTube දාලා ගොඩක් දවස් TikTok එකෙත් දැම්මා. ඉතින් මේ විදිහට ඒ වැඩ ටික ඉවර කරලා අපි යාළුවෝ කීප දෙනෙක් මේ වැඩේට අපිට සපෝට් කරා. ඒගොල්ලොත් එක්ක අපි ගියා හවස පීට්සා කන්න. මේ ඉතින් මේ එතන වීඩියෝ ක්ලිප් ටිකක්. ඉතින් ලොකු ෆන්ක්ෂන් එකක් ගත්තේ නැති වුණාට ඇත්තටම මේ මෙමරිස් ටික මට මාර විදිහට වටිනවා. ඉතින් ඒ ටික ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා තමයි මට හිතුනේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. බයි බයි.